අයිබෝවන් සුබ දවසක් වෙන එක ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් වලට බෙහෙන් මාදරක නොවන සිළුමු දෙනාට 2026 T20 ලෝක කුසලානේ පෙබරවාරි 7 වෙනිදා සිට මාර්තු 8 වෙනි දින දක්වා පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරයෙන් තමයි මෙවර 2026 T20 ලෝක කුසලානේ පවත්වන්නේ. ඉතින් ICC ආයතනයේ විසින් මේ වන විට 2026 T20 ලෝක කුසලානේ සඳහා ලහියේ සූදානම් වෙමින් පවතිනවා. සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර T20 තරඟාවලියක් පැවැත්වුණා. මෙහිදී පළමු තරඟයේ පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ වගේම අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඉතින් දෙවන තරඟයේ වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර පැවති T20 තරඟාවලියෙන් දෙරටම සමසූරයන් බවට පත් වුණා. මීළඟට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට පෙර එංගලන්ත කණ්ඩායම සමගින් එක් දින තරඟාවලියක් සහ T20 තරඟාවලියක් ක්‍රීඩා කිරීමට සිදු වී තිබෙනවා. ඉතින් පළමුව ආරම්භ වන එක් දින තරඟාවලිය ජනවාරි 22, 24 සහ 27 වන දින තමයි මෙම තරඟ තුන පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉන්පසු ආරම්භ වන T20 තරඟාවලිය ජනවාරි 30, පෙබරවාරි 1 සහ පෙබරවාරි 3 වන දින තමයි මෙම තරඟ තුන පැවැත්වෙන්නේ. ඉතින් මේ තරඟාවලිය අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරඟාවලියක් වන්නේ T20 තරඟාවලිය. ඒ මන්ද 2026 T20 ලෝක කුසලානේ ආරම්භ වෙනවා පෙබරවාරි 7 වෙනිදා සිට. ඒ වගේම අපට අලුත් ආරංචියක් ලැබෙනවා 2026 1/14 වන දින ඩේලි ෆිට් පුවත්පතට අදහස් දක්වා තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ටීරින් කමිටු සභාපති ප්‍රමෝදේ වික්‍රමසිංහ මහතා 2026 T20 ලෝක කුසලානේට සහභාගී වන අවසන් සංචිතය සම්බන්ධයෙන් තමයි ප්‍රමෝදේ වික්‍රමසිංහ මහතා අදහස් දක්වා තිබෙන්නේ. ජනවාරි 31ට පෙර අවසන් ලෝක කුසලාන සංචිතය ICC ආයතනයට දැනුම් දීමට සිදුවන බවට තමයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබෙන්නේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායමේ අවසන් T20 තරගයට ක්‍රීඩා කළ 11 දෙනා අනිවාර්යයෙන්ම 2026 T20 ලෝක කුසලානයට සහභාගී වන බවට තමයි ප්‍රමෝදේ වික්‍රමසිංහ මහතා අදහස් දක්වලා තිබෙන්නේ. ඒ වගේම පාකිස්තාන T20 තරඟාවලියට නම් කළ 18 දෙනෙකුගෙන් යුතු සංචිතයෙන් 3 දෙනෙකු ඉවත් වන බවට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව පිටිකරන අංශයෙන් ගත් කල කුසල් ජනිත් පෙරේරා කමිදු මෙන්ඩිස් ඉන්න මෙම සංචිතයේ ඉතින් බොහෝ දුරට කමිදු මෙන්ඩිස්ට chance එකක් ලැබෙයි කියලා තමයි අපි හිතන්නේ. ඒ මන්ද කමිදු මෙන්ඩිස්ට උට පන්දු යැවීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ධනංජිත සිල්වාද ඔහුගේ ස්ථානය දැනට තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව කුසල් ජනිත් පෙරේරාට 2026 T20 ලෝක කුසලානය බොහෝ දුරට අහිමි වීමට තිබෙනවා. ඉන්පසු දුෂාන් හේමන්ත, ඩ්‍රයිවින් මැතිව් සහ දුනිත් වෙල්ලාලගේ තමයි ඉන්නේ. ඉතින් බොහෝ දුරට වමත් දඟපන් දෙවන දුනිත් වෙල්ලාලගේට 2026 T20 ලෝක කුසලානය සඳහා අවස්ථාවක් ලැබී කියලා තමයි බොහෝ ක්‍රිකට් විස්තර විචාරකයන් පවසන්නේ. ඒ අනුව 2026 T20 ලෝක කුසලානයේ අවසන් සංචිතය මෙන්න මේ ආකාරයට සකස් වේ කියලා අප 90ක් ගෙස්ට් කරනවා. ඉතින් අපි බලමු මේ සංචිතය කුමක්ද කියලා. පැතුම් නිස්සංක, කමිල් මිසාර, කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, චරිත් අසලංක, ඒ වගේම නායක දර්ශන් ශානක, ජනිත් ලියනගේ, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, ඉෂාන් මාලිංග, මතීස පතිරණ, දුස්මන්ත චමීර, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාල කියන ක්‍රීඩකයන් 15 දෙනා අනිවාර්යයෙන්ම 2026 T20 ලෝක කුසලානයට සහභාගී වෙයි කියලා අප සිතනවා. ඉතින් එහෙමනම් 2026 T20 ලෝක කුසලානයට නම් කළ හැකි මෙම ක්‍රීඩකයන් 15 දෙනා සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපිට කමෙන්ට් එකකින් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා නම් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලට සුවදායකම දවසක්.